ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැමදෙනාම. ඉතින් අද ගෙනාවේ අස්වැසුම ගැන වටින වීඩියෝ එකක්. මම කලිනුත් වීඩියෝ එකක් ගෙනාවා අස්වැසුම ගැන. අස්වැසුම එන්න පරක්කු වෙයි කියලා. ඉතින් යාළුවනේ මේ වෙනකොටත් සිස්ටම් එකේ ඉෂුව එකේ ප්‍රශ්නේ හින්දා ගොඩක් අයට කියන්නේ හැමෝටම වගේ සල්ලි හම්බුන්නේ නැහැ. පරක්කුවක් වුණා. ඉතින් මේවා පුළුවන් ඉක්මනටම මේ බලධාරීන් හදනවා කියලා තමයි පොරොන්දු උනේ. ඉතින් මේ වෙනකොටත් ඔයාලගේ බැංක් account එක හදලා නැත්නම් අනිවාර්යෙන් ඒකත් හදාගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඔයාගේ අස්වැසුම සල්ලි ගන්න ඔයාට බැංක් account එකක් හදන්න ඕනේ. ඉතින් ඒක හදන්න ඔයාගේ ෆෝම් එක ඉල්ල ගන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඒක ඉල්ලගෙන ඉවරලා ඔයාට ළඟම තියෙන ජාතික ඉතුරු කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව වගේ බැංකුවකට ගිහිල්ලා ඒකේ දාලා තියෙන බැංකුව වලින් ඔයාට ළඟම තියෙන එකකට ගිහිල්ලා ඒ කියන්නේ ඔයා සල්ලි ගන්න වෙනකොට ඔයාට සල්ලි ගන්න පුළුවන් ළඟම තියෙන බැංකුවෙන් හදන එක හොඳයි මම නම් කියන්නේ. ඉතින් ගිහිල්ලා ඉවරලා ඔයාගේ බැංකු account එක හදලා ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න. ඉතින් මේ සල්ලි එන්න තියෙන පරක්කුව අපි බලමු ඉක්මනට මේක හරියයි. එයාලා අනිවාර්යෙන් සල්ලි දානවා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා හරියට ඔයාලගේ බැංක් account දීලා නම් තියෙන්නේ ඔයාලා අස්වැසුම ලාභී නම් අනිවාර්යෙන් මේ සල්ලි හම්බෙනවා. ඒ හින්දා යාළුවනේ අර කිව්වා වගේ අනිවාර්යෙන් ඔයාලගේ බැංකු account එක හදලා තියාගන්න ඒක වටිනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි bell icon එක click කරොත් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් මතක් කරනවා බය වෙන්න එපා. අනිවාර්යෙන් ඔයාට ඔයාගේ අස්වැසුම සල්ලි හම්බෙනවා. ඒක අනිවාර්යෙන් හම්බෙනවා. ඔයා මතක් කරලා අනිවාර්යෙන්ම ඔයාගේ බැංකු account එක හදලා තියාගන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. මේ වීඩියෝ එක ඔයාගේ අස්වැසුමලාභී යාළුවන්ටත් බාන්න ෂෙයා කරන්න. මොකද එයාලටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙනකන් ඔයාලට සුබ දවසක්.